පොලිස් වාර්තා ගන්න සිවිල් ආරක්ෂක කමිටු සභාපතිගේ නිර්දේශය අවශ්‍ය බවට සාක්ෂි රැසක් විපක්ෂ නායක සභාගත කරයි. බඩබද්ද මහජන ආරක්ෂක කමිටුවෙන් ඒ සභාපතිවරයා පොලිස් සහතිකය ලබා ගැනීම සඳහා මෙන්න දුන්නු ලියුම් දෙක. යසන්ත ආර්යසේන කියන සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා දුන්නු ලියුම. ඒකත් මම හැන්සන් ගත කරනවා මාතර පොලිසියේ එළිය ප්‍රදර්ශනය කරලා තිබුණු දැනුම් දීම. විනාඩිය පොඩ්ඩක් ඉන්න. කලබල වෙන්න එපා. ඇත්ත කතා කරනකොට. කවුද බොරු කියන්නේ කවුද සත්‍ය කතා කරන්නේ කියන එක මේ රටම දැනගන්නට ඕන. ඊළඟට මම කියන්න කැමති යසන්ත ආර්යසේන කියන සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා දුන්නු ලියුම. ඒකත් මම හැන්සන් ගත කරනවා මාතර පොලිසියේ එළිය ප්‍රදර්ශනය කරලා තිබුණු දැනුම් දීම. විනාඩිය පොඩ්ඩක් ඉන්න. කලබල වෙන්න එපා. ඇත්ත කතා කරනකොට. පොලිස් වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය ලියකියවි. ගරු නියෝජකතාවගේ විනාඩියයි. මෙහෙම බාධා කරන්න එපා. පොලිස් වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය ලියකියවි. සිවිල් ආරක්ෂක කමිටුවේ ලිපිය තියෙනවා. කොහෙද තියෙන්නේ? මාතර පොලිසියේ නෝටිස් බෝඩ් එකේ. මේ පාර්ලිමේන්තුවේ මේ කාරණාව මතු කරන් පස්සේ අද උදේ ඉඳලා ඒ කෑල්ල විතරක් මකලා තියෙනවා. මේ දෙකම මම හැන්සත් ගත කරනවා. ඇත්ත වාර්තා කරපු මාධ්‍යවේදීන්ව අද CID එකට කැඳවන අසික්කිතයි.